lori chassis, lori tahadu, lori body, air torombal karakter. Kamu nih kata karena nih kartu kau. Neng gue ke latar kerja liver lah, dapu hamu komprasnya sendiri. Mungkin kita itu paru ini. Iya nam Paul jiwat itu ada karmande. Kodam kali ini Japan bus kenal lah, di Kenya ini dia kerana dulu Japan bus gini kan Honda me gini kita me wakarno gini kita kuliah lah nih. Japan bus kenal lah, kerana puluhan paru lutir, kerana beri paru lutir. Mungkin lelan tega kianne ke kucurunat langkah ini paru balik ko onam paru kada hobine vidiyata ගැලපෙන විදිහට තමයි ඒ වාහනේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ කැඩිත් ලංකාවේ ඔය කට්ටිය කවුරුත් දන්නවනේ ලංකාවේ කොහෙ ගියත් අනිවාර්යෙන් වලවල් කැඩිච්ච පාරවල් මේ කඳු පල්ලම් එක්ක තියෙන කැඩිච්ච පාරවල් එක්ක යන්න පුළුවන් මට්ටමේ තියෙන වාහනයකට තියෙන්නේ ලේලන් ටාටා මේ මොඩල් බස් තමයි. දැන් ওই ටික ගලවපුවාම මේන් කියලා ඩෝන් ගාලා එකපාරම හයර් යන මිනිස්සු ටිකයි ඒ හයර් ගිහිල්ලා ඒ වගේ ජීවත් වෙන මිනිස්සුයි මොකද්ද වෙන්නේ කීයක් පවුල් අනාථයිද ඒ රස්සාව හරහා ජීවත් වෙන පවුල් කීයක් තියෙනවද මොකද ඕනම කෙනෙක් දන්නවා බස් එකක් නිකන් නෝමල් විදියට සුදු පාට ඔරිජිනල් වෙන පේන්ට් එකේ විදියට නිකන් සීට් ටික තියෙන විදියට වාහනේ තිබුණොත් ඒකට හයරයක් ලේසින් කතා කරන්නේ නැහැනේ. ඕකයි අර ස්ටිකර් කරලා තියෙන එකයි අතරින් තෝරගන්නේ අනිවාර්යෙන් අර හදලා තියෙන වාහනේ. ඉතින් එහෙම තියෙද්දි මිනිස්සෙක් පෞද්ගලිකව කතා කරලා සල්ලි වියදම් කරලා කට්ටියක් එකතු වෙලා පෞද්ගලික ගමනක් යන්න තමයි අර වගේ බස් එකක් කතා කරගන්නේ. අනිත් සියලුම දේවල් ගලවලා ඇතුලේ දේවලුයි ඔක්කොම ගලවලා කරන එකෙන් කීයක් නම් පාඩුවක් කී දෙනෙක්ට වෙනවද? අනික දැන් ජපන් බස් ගෙනල්ලා ඕෆ් රෝඩ් තියෙන පටු පාරවල වල හැමතැනම ඕවට යන්නත් බෑ. මොකද කාර් වගේ සැප වාහන නේවා. දැන් කාර් එකක් වුණත් අපි මේ කැඩිච්ච පාරක දාන්න කලින් ඒ පාරට දාන්න කලින් දෙතුන් පාරක් හිතනවනේ. අර වගේ වාහනයක් එක්ක ඔත්තු වෙන්න ගියාපුවාම කීයක් දේවල් කීයක් ඇති බලන්න ඕන. අනික සෙල්ලම් නෑ වාහනේ. බැලුම් සස්පෙන්ෂන් එන්නේ, ලේලන්ට එන්නේ දුනු. දැන් ඕකටනේ ඔය ලොරි චැසි ගාගෙන කට්ටිය බනින්නේ. දැන් ඔය ලොරි චැසිය උන්නේත් ඔය බස් චැසිය හදපු එක ලොරි වලට ගහන්න ගත්ත එකනේ. ඊට පස්සේ කට්ටියට ඒක අමතකුණා මුලින්ම මේක බස් වලට හදපු චැසියක් කියලා. මොකද ඔය ඕක මුලින්ම ඕක බස් චැසියක්. ඒ කියන්නේ ඔය බස් චැසිය ඔහම හැදුවේ ඕෆ් රෝඩ් පාරවල වලට. ඔය වගේ පටු පාරවල වලට ඔය ආසියාතික රටවල් වල තියෙන පාරවල වලට ගැලපෙන විදිහට තමයි ඔය වාහනේ චැසිය හැදුවේ. ඔය දුෂ්කර පාරවල වල යන්න පුළුවන් විදිහට තමයි. ඕන පාරකට සෙට් වෙන විදිහට තමයි ඔය වාහනේ හැදුවේ. දැන් එතකොට විසඳුම තියෙන්නේ. ඕකට බස් ටික ගලවපුවාම වාහන ටික ගලවපුවාම ඔක්කොම විසඳුම හරි. ඊට කලින් හොඳ නැද්ද ලංකාවේ තියෙන ඔය ජලසර පාරවල් ටික ඔක්කොම හදලා ඉවර කරමු. ඒ කියන්නේ මගේ අදහස මගේ පෞද්ගලික අදහස මං කිව්වේ පාරවල් ටික හදලා ඉවර කරමු. පාරවල් ටික හදලා දුන්න කට්ටියට ඔක්කොම මිනිස්සුන්ට ඒ පාරවල් ටික හදලා දුන්නා නම් අපේ උන්ට මොකද මේ කෝටියකමාරක් දෙකක් විතර දීලා බස් එකක් ගෙනල්ලා තවත් කෝටියක් විතර වියදම් කරලා කෝටියකට වඩා වියදම් කරලා බසුත් තියෙනවා. වියදම් කරලා ඉවර වෙලා ඒක හදලා ඉවරලා හයර් දුවන එකේ තව AC බස් එකක් වෙනම ගෙනල්ලා ඒක මොඩිෆිකේෂන් කරලා හයර් දුවන එක මහා ගජ්ජන් නෙමෙයි අපේ උන්ට. විසඳුම ඒකද? පාරවල් ටික හරියට හදලා ඉවර කරා නම් ඔය කියන විදිහට ජපන් බස් ගෙනල්ලා කරන එක කිසි කෙනෙක්ට ප්‍රශ්නයක් නෑ. මේ දැන් තේරම වාහනේම මුළු ගහයි කරලා තියෙන ඔක්කොම ගලවුවාම මිනිස්සෙට හයරයක් යන්න හිතෙනවා. ඔයගේ කී දෙනෙක් ඔය විදිහට හදලා තියෙන එකෙන් හයර් යනවද? ස්කූල් හයර්, ක්ලාස් හයර්, ෆැමිලි හයර්, කම්පැනි හයර්. කීයක් අදන් කී දෙනෙක් ඕකට බැන්නට කී දෙනෙක් ඕකට ආස සෙට් එකක් ඉන්නවද? ඔයාලම පොඩ්ඩක් හිතලා බලන්න. බණින කට්ටිය බණින්න මේ වීඩියෝ එක බලලා මට කමන්නේ නැහැ. මං කිව්වේ හිතුනද? ඔයාලගේ අදහස කියාගෙන යන්න බලන්න.